කොහොමද ඔයාලට අද අප්‍රේල් 1 වෙනිදා පොයේ දවස අද අම්මා නම් සිල් ගන්න ගිහිල්ලා මම විතරයි ගෙදර ඉන්නේ. ඒ හින්දා අද වැඩ ගොඩක් තියෙනවා. මුලින්ම වොෂ් එකක් දාගෙන මේ දවස්වල රස්නේ වැඩි හින්දා ඇලෝවෙරා ජෙල් එක ගාගත්තා. ඒක මම හිතනවා මගේ මුවට හොඳයි කියලා. මේ දවස්වල නම් වැඩක් කරනවා නම් එක්ක උදේම කරන්න ඕනේ නැත්නම් හවස් වෙලා කරන්න ඕනේ. හරි අමාරුයි රස්නේ වැඩි හින්දා. මම මේක ගත්තේ අප්‍රේල් 1 වෙනිදානේ. ඒතකොට නම් හොඳම රස්නේ. ඊට පස්සේ අපිට දවස් 2ක් විතර වැස්සා. මුලින්ම මිතුරතු ගා ගන්න කියලා තමයි බැලුවේ. හොඳටම කැලෑව එහෙම වැවිලා තියෙන්නේ. මේ දවස් ටිකේ සුද්ධ කරේ නෑ මිතුල එහෙම. මම ඉස්සත් නම් එහෙම ලොකුවට මල් වවන්න එහෙම කැමති නෑ. දැන් නම් මම එකට මාර ආසයි. ඒ හින්දා මම හිතන් ඉන්නේ දැන් මිතුල වෙන වෙනම හදන්න ලස්සන්ට. මම ඒ ටික ඔයාලට වෙන වෙනම වීඩියෝ වලින් අරන් එන්න හිතන් ඉන්නවා. ඒකත් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මිතුල තුගාගෙන ගේ අතුගා ගන්න ඕනේ. සමහර දවස් තියෙනවා නිකන් හැමදේම එපා වෙලා හැමදේම හරියන්නේ නැහැ වගේ හිතෙන දවස්. ඒතකොට නිකන් අර ඒකෙන් එළියට එන්න එන අමාරුයි වගේ හැඟීමක් දැනෙනවා. මට නම් එහෙම තියෙනවා. මම ඒතොර කරන්නේ මුළු කාමරේම අනිත් පැත්ත ගහලා ඔක්කොම මස් කරනවා. ඊට පස්සේ නිකන් මට හිතෙනවා දැන් මම නිකන් හොඳින් ඉන්නවා වගේ හැඟීමක්. මම හිතනවා ගොඩක් අයටත් එහෙම ඇත්තේ කියලා. අනිත් එක තමයි මම දැන් අවුරුද්දේ මුල පටන් ගත්ත එකක් තමයි හැමදාම මාසේ මුල දවසේ ලියා ගන්නවා මට මාසේ අමතක වෙයි කියලා ඉතින් හැමදේම මතක. ඒ කියන්නේ අපිට මතක තියාගන්න ඕනේ ස්පෙෂල් ඩේට් එකක්. ඊළඟට මට ගොඩක්ම මම නම් ලියන්නේ නෙට් හවුස් එකේ මට පැලවලට බේත් දානකොට පොහොර දානකොට ඒවට දාන්න තියෙන දවස් මම කල් තියා ලියා ගන්නවා. ඒතකොට නැත්තම් මට ඒක අමතක වෙන හින්දා තාම නෙට් හවුස් එකේ නම් වැඩි වෙලා නැහැ. පැල හිමි හදාගෙන යන ගමන් තියෙන්නේ. රාක්කවල තින්ත ගන්න තව තියෙනවා මට තව 2ක් විතර ඉතුරු වෙලා. දැන් අද මම ඒකත් ඉවර කරන්න ඕනේ. මම මේක වොයිස් කරන දවසේ නකට නම් මීට වඩා පැල හදලා තියෙන්නේ. ඒ ටික අස් කරලා තියලා තියෙන්නේ. මම ඒක වීඩියෝ එකක් වෙනම අරන් එන්න. ඊළඟට පැලවට වතුර දාන එක නම් මේ දවස්වල උදේ හවස අනිවාර්යෙන් කරන්න ඕන වෙලා තියෙන්නේ. ඔබවසර වැඩි හින්දා පැල මැරෙනවා. ඒලවලු පැල ටිකට නම් දවස ගන්න දැම්මත් ඒව මැල වෙනවා ඉක්මනටම. මෙතන අනික අම්මරිස් තියෙන පැත්ත අවසර වැඩි එනවා. ඒ හින්දා ඉක්මනට මැල වෙනවා. මෙතන චූටි පැල වුණාට පැල 20ක් විතර තියෙනවා. ඒ වගේ හැම එකේම ගොඩක් කරල් හැදෙනවා. අපි තව ගෙදර රාඹු, අම්මිරිස්, බටු, නයිමිරිස්, බෝංචි වගේ ඒවත් වගා කරලා තියෙන්නේ. මම ඒ වගේත් වීඩියෝ වෙනම අරන් එන්න. මමත් වගා කරන්න අලුතෙන් පටන් ගත්ත කෙනෙක්. නැත්නම් මම ඉස්සරින් ඉඳන් වගා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඔයාලටත් ආසාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවා නම් හරි පටන් ගන්න. ඇත්තට මේක මානසිකව ගොඩක් සතුටු හිතෙන දෙයක්. ඒ වගේම අපේ ආර්ථිකයටත් හොඳ දෙයක්. ඇත්තටම මට අද දවසේ වැඩ ගොඩක් තිබ්බා. ඒ හින්දා වීඩියෝ එක දිගටම කන්ටිනියු කරගන්න බැරි වුණා. එහෙනම් මම ඊළඟට ඔයාලා කැමති විදිහට පැල ගැන හරි ඊළඟට මම විතර හදන වීඩියෝ එක ඉස්සරහට මම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනින්ම වීඩියෝ එකකින් හම්බෙමු.